අයිබෝවන් අපි අමුතු උතුරු කොරියාවට. කිම් ජොන් උන්ගේ උතුරු කොරියාවේ තියෙන අමුතු නීති ටිකක් ගැනයි මේ කියන්න යන්නේ. No blue jeans. ඩෙනිම් නැත්නම් මේ නිල් පාට ජීන්ස් බටහිර අධිරාජ්‍යවාදයේ සහ ධනවාදයේ සංකේතයක් විදිහට සලකන නිසා උතුරු කොරියාවේ බ්ලූ ජීන්ස් සපුරා තහනම්. ඉරුණ නූල් ඇදුණු කලිසම් වගේ බටහිර විලාසිතාත් එහෙ සපුරා තහනම්. කොණ්ඩ විලාසිතා. උතුරු කොරියානුවන්ට තමන් කැමති විදිහේ හෙයා ස්ටයිල්ස් කරන්න බැහැ. රජයෙන් අනුමත කරපු කොණ්ඩ මෝස්තර ලැයිස්තුවෙන් තෝරගන්න ඕනේ. පිරිමි අයට සහ කාන්තාවන්ට වෙනම කොණ්ඩ මෝස්තර 14 ගානේ තියෙනවා. මේ වගේ එකක් සැලෝන් එකේදී තෝරගන්න පුළුවන්. හැබැයි ඒ ලැයිස්තුවේ කිම් ජොන් උන්ගේ කොණ්ඩ මෝස්තරේ නම් කොහෙත්ම නැහැ. විදෙස් මාධ්‍ය සහ සංගීත තහනම. ලෝකයේ වඩාත් හුදෙකලා රටක් විදිහට සැලකෙන උතුරු කොරියාවේ මේ තහනම නම් මානව හිමිකම් සම්බන්ධයෙන්ුත් වැඩි අවධානයකට ලක්වෙන කාරණාවක්. ඇමරිකානු, දකුණු කොරියානු සහ ජපාන ප්‍රමුඛ විදේශීය වීඩියෝ ඇතුළු මාධ්‍ය සහ සංගීතයේ නැරඹීම උතුරු කොරියාවේදී තහනම්. උතුරු කොරියානු නායකින්ගේ අදහස් ඇතුළත් රාජ්‍ය මාධ්‍ය විතරයි ඔවුන්ට නරඹන්න, අහන්න සහ කියවන්න අවස්ථාව තියෙන්නේ. විදේශීය භාෂාවල වචන කතා කිරීමත් උතුරු කොරියාවේ තහනම් දෙයක්. පහුගිය අවුරුද්දේ උතුරු කොරියාව රටේ සංචාරක මඟ පෙන්වන්නන්ට බටහිර රටවල් හෝ දකුණු කොරියාවේ භාවිත කරන ඉංග්‍රීසි වචන 3ක් භාවිත කිරීම තහනම් කළා. අයිස්ක්‍රීම්, හැම්බර්ගර් සහ කැරෝකේ කියන වචන 3. මේ වචන වෙනුවට කිම් ජොන් උන් වෙනම වචන 3කුත් හඳුන්වලා දීලා තියෙනවා. ඔයාලා දන්නවද මේ වචන හුරු කරන්න වෙනම පුහුණු වැඩසටහන්, නිරීක්ෂකින් සහ විභාග පවත්වන්න පවා උතුරු කොරියාව කටයුතු කළා. ඊළඟට කිම් ජොන් උන්ගේ නම රටේ වෙන කිසිම පුරවැසියෙකුට තියෙන්න බෑ. එහෙම නමක් කාට හරි තියෙනවා නම් ඒ නම වෙනස් කරගන්න සිද්ධ වෙනවා. hina වෙන්න, සතුටු වෙන්නත් තහනම් කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? දෙසැම්බර් මාසේ 17 ඉඳන් 27 වෙනකම් උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොන් ඉල් වෙනුවෙන් පැවැත්වෙන දින 10ක ශෝක කාලයේදී උතුරු කොරියානුවන්ට hina වෙන්න, මත්පැන් පානය කරන්න හෝ විනෝද වෙන්න සපුරා තහනම්. ඊළඟට හැම ගෙදරකම තියෙන්න ඕන ෆොටෝස් ටිකක් තියෙනවා. හැම ගෙදරකම උතුරු කොරියානු හිටපු නායකින් වන කිම් ඉල් සුන් සහ කිම් ජොන් ඉල්ගේ සහ වර්තමාන නායක කිම් ජොන් උන්ගේ ඡායාරූප අනිවාර්යෙන් ප්‍රදර්ශනය කරන්න ඕනේ. ගෙවල් පරීක්ෂා කරනවා විතරක් නෙවෙයි, ඡායාරූප පිරිසිදුව තියාගන්න අපොහොසත් වුණොත් හරි, ඒවා ගින්දකින් වගේ දෙයකින් බේරගන්න බැරි වුණොත් හරි දඬුවම නම් හරිම සැරයි. හදිසි අවස්ථාවකදී තමන්ගේ දේපල සහ දරුවන්ට කලින් මේ ඡායාරූප ටික තමයි පරිස්සම් කරගන්නත් ඕනේ. සංචාරකයන්ට අවසරයක් නැතුව උතුරු කොරියාවේදී සමහර දේවල් ඡායාරූපගත කරන්න බෑ. විශේෂයෙන් දුප්පත්කම වගේ උතුරු කොරියාවේ ප්‍රතිරූපයට හානි කරන දේවල්. හමුදා දර්ශන සහ නායකින්ගේ ප්‍රතිමාවල සමීප ඡායාරූප ගැනීමත් තහනම්. ඒ කියන්නේ පිළිමයක උඩුකය ඡායාරූපයක් ගන්න හෝ ඒක සංස්කරණය කරලා පළ කරන්න තහනම්. උතුරු කොරියානුවන් මේ වැරදි කළොත් ඔවුන්ට මරණ දඬුවම පවා ලැබෙන්න පුළුවන්. උතුරු කොරියාවේදී රජයට එරෙහි අපරාධයක් කළොත් පවුලේ පරම්පරා 3කට දඬුවම් හිමි වෙනවා. සුළු නීති පවා කඩ කරන අයට රජය නිතරම වැටුප් නැතුව බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගන්න කටයුතු කරනවා. ඕන්න ඒක හඳුන්වන්නේ ශ්‍රමය හරහා නැවත අධ්‍යාපනය කියලා. ඉතින් බටහිර ලෝකය මේ අමුතු නීති හඳුන්වන්නේ න්‍යෂ්ටික අවි සහ මිසයිල නැති කිම් ජොන් උන්ගේ වෙනම යුද්ධයක් විදිහට. කිම් ජොන් උන්ට කෙසේ වෙතත් උතුරු කොරියානු වැසියන්ට නම් හැම දවසක්ම මේ අමුතු නීති එක්ක පොරබදින යුද්ධයක් වගේ ඇති. ඉතින් උතුරු කොරියාවේ මේ වගේ තවත් අමුතු නීති ගැන ඔයාලා දන්නවද? එහෙනම් ඒවා පහලින් කමෙන්ට් කරන්න. යාළුවන්ට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.